බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් දෙමළ බෙදුම්වාදීන්ගේ ඡන්ද කුට්ටිය ඉලක්ක කරගෙන අපේ රණවිරුවන් සිව් දෙනෙකුට පැන වූ තහනම පිළිබඳ කල්මරමින් සිටිය ආණ්ඩුව වෙනුවෙන් විදේශ අමාත්‍ය විජිත හේරත් මැතිතුමා ගුණත් නැති අගුණත් නැති පතෝල ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. ආණ්ඩුව කියනවා බ්‍රිතාන්‍යයේ ගත්තේ ඒකපාර්ශවීය ප්‍රකාශයක් කියලා. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. බ්‍රිතාන්‍ය ආණ්ඩුව කොතනවත් කියලා නැහැ. ශ්‍රී ලංකා ආණ්ඩුවත් එක්ක එකඟතාවයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් විදියට මේ ඒකාබද්ධ තීරණයක් විදියට මේ තීන්දුව ගත්තායි කියලා. ඒ වගේම විදේශ ඇමතුමා කියන ආකාරයට මෙම තීන්දුව නිසා ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලිය තවදුරටත් ව්‍යාකූල වන බවට විජිත හේරත් ඇමතුමා කරන ප්‍රකාශය නම් සහතික ඇත්ත. බ්‍රිතාන්‍ය මේ ආකාරයට සහසික ආකාරයෙන් අපේ රණවිරුවන්ට චෝදනාවලින් දමලා ගහද්දී අපි බලාපොරොත්තු වුණේ අපේ ආණ්ඩුවෙන් මීට වඩා ප්‍රබල ප්‍රතිචාරයක්. මොකද මේ රණවිරුවන් රණබිමට ගියේ රට වෙනුවෙන්. මේ රණවිරුවන් රණබිමට ගියේ ආණ්ඩුවේ සේනාධි නායකගේ විධානයෙන් මිස හිතු මතයට නෙවෙයි. ඒ නිසා අපේ රණවිරුවන් රැක ගැනීමට කරුණු දැක්වීමේ වගකීමක් යුතුයකමක් ලංකා ආණ්ඩුවට තිබෙනවා. මේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය මොකක්ද කියන එක අපටත් ලොවටත් අදාළ නැහැ. මේ පිළිබඳ මාලිමාවේ ස්ථාවරය මොකක්ද කියන එක අපටත් ලොවටත් අදාළ නැහැ. නමුත් රණවිරුවන් යුද බිමට තල්ලු කරපු ලංකා ආණ්ඩුව මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය පිළිබඳ මුළු ලෝකෙම අවදියෙන් බලා ඉන්නවා. ඒ නිසා ශ්‍රී ලංකා ආණ්ඩුව මෙවැනි නිගමනයකට බ්‍රිතාන්‍ය ආණ්ඩුව මේ ප්‍රකාශයේ සඳහන් වෙන නිගමනයට එළඹීමට පවත්වපු විමර්ශනය මොකක්ද? රණවිරුවන් සිව් දෙනෙකු පමණක් තෝරා ගැනීමේ පදනම මොකක්ද? එවකට යුද හමුදාවට අනදුන් යුද හමුදාපතිවරයා අත්හැර මුහුදු සටන් වලට නායකත්වයේ දුන්න නාවික හමුදාපතිවරයාට පමණක් චෝදනා නැගීමේ තාර්කික පදනම කුමක්ද? ඒ වගේම මේ චෝදනාවේ ලිංගික හිංසන සිදු කිරීම පවා සඳහන් කරලා තිබෙනවා. අපේ රටේ හමුදාපතිවරු 3 දෙනෙකුට ලිංගික හිංසනයන් කිරීම පිළිබඳ චෝදනා නැගීම අතිශයින්ම බරපතලයි. රටේ කීර්තිනාමය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා මේ රණවිරුවන්ට තිබෙන නිශ්චිත චෝදනා මොනවාද? යනාදි වශයෙන් ආණ්ඩුව විසින් බ්‍රිතාන්‍යයේ ප්‍රකාශය ප්‍රශ්න කළ යුතු තිබුණා. නමුත් අවාසනාවට ආණ්ඩුවේ ප්‍රකාශය තුල මෙවැනි ප්‍රශ්න කිරීම හරහා බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ප්‍රකාශය අභියෝගයට ලක් කරලා රණවිරුවන් රැක ගැනීම වෙනුවෙන් කිසිම පියවරක් අරගෙන නැහැ. චිල්කොට් වාර්තාව හරහා ඉරාකයේ යුද අපරාධ කිරීම පිළිබඳ වැරදිකරු කර ඇති බ්‍රිතාන්‍යයේ අගමැති ටෝනි බ්ලෙයාර්ට එරෙහිව කිසිම පියවරක් නොගත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව ශ්‍රී ලංකාවේ රණවිරුවන්ට පදනම් විරහිත චෝදනා නැගීම සම්බන්ධයෙන් ඔවා දෙනු පරහට තමා සම්මතයේ පීඨා සිට කියලා බ්‍රිතාන්‍ය ආණ්ඩුවට කියන්න තරම් කොන්දක් අපේ ආණ්ඩුවට නැතිවීම ගැන අපි රටක් විදියට ලැජ්ජාවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම මේ කිසිවක් ආණ්ඩුවේ ප්‍රකාශය නොමැති වීම අපිට පුදුමයට හේතුවක්. මොකද විජිත හේරත් ඇමතුතුමා කියන්නේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ක්‍රියාකාරී සමාජිකයෙක් විදියට හිටිය දේශප්‍රේමියෙක්. ඒ නිසා අපි හිතන්නේ විජිත හේරත් ඇමතුමා දේශප්‍රේමී හැඟීම් වලින් උද්දීපනය වෙලා මේ ප්‍රශ්න ටික මේ ආකාරයෙන්ම ප්‍රකාශයේ ලියන්න ඇති. නමුත් ආණ්ඩුවටත් උඩින් ඉඳගෙන අද මේ රට පාලනය කරන ඇමරිකාවෙන් පත් කළ ශ්‍රී ලංකාවේ අග්‍රාණ්ඩුකාර ධූරයේ දරන ජුලී චං මැතිනිය මේ ප්‍රකාශයේ කපා කොටා වෙනස් කරන්න ඇති කියන සාධාරණ සැකය අපිට ඇති වෙනවා. එහෙම නොවුනා නම් එහෙම වුණේ කොහොමද කියන එක ප්‍රකාශ කිරීම විජිත හේරත් ඇමතුමාගේ වගකීමක්.